දවස් 26න් කිලෝ 10ක් බර අඩු කරන weight loss journey එකේ අද අපේ 11 වෙනි දවස. අද වෙනකොට අපේ බර කොහොම වෙලා ඇද්ද? ඔයාලා හිතන්නේ ඊට වඩා අඩු වෙලා ඇද්ද? ඊට වඩා වැඩි වෙලා ඇද්ද? එහෙම නැත්නම් බර ඊයේ ප්‍රමාණයම ඇද්ද? මොකද හිතන්නේ? හරි. අපි බර බලලම එමු. right. අද අපේ fasting plan එකේ 11 වෙනි දවසේ. අද වෙනකොටත් අපේ බර තියෙන්නේ කිලෝ 72යි ග්‍රෑම් 50යි. ඒ කියන්නේ ඊයේ තිබ්බ බර ප්‍රමාණයම තමයි. එතකොට බරේ අඩුවීම ඊයේ ප්‍රමාණයටම සමානයි කිලෝ 4යි ග්‍රෑම් 150යි අද වෙනකොට අපේ බර අඩු වෙලා තියෙන්නේ. අපි යන් වර්ක්අවුට් පැත්තට. අපි අදත් වර්ක්අවුට් කරනවා. අද අපි වර්ක්අවුට් කරන කාලය තව ටිකක් වැඩි කරනවා. ඒ කියන්නේ ඔයාලා මෙච්චර දවස් ඇවිදින එක කරේ වර්ක්අවුට් එක විදියට ජොගින් එක කරේ ඒක අපි කරේ විනාඩි 30යි. අද ඉඳන් අපි ජොගින් එක කරනවා විනාඩි 40ක්. ඒ කියන්නේ අපි අද ඇවිදින එක විනාඩි 40ක් කරනවා. සම්පූර්ණ වර්ක්අවුට් කාලය විනාඩි 50ක් වෙනවා. මතකනේ වර්ම් අප් එකයි කූල් ඩවුන් එකයි ආම සම්පූර්ණ වර්ක්අවුට් කාලය විනාඩි 50ක් වෙනවා. වතුර ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. දිනපතා අපිට වතුර ලීටර් 3 අනිවාර්යයෙන්ම අපි වතුර ලීටර් 3 බොන්න ඕනේ. අද අපි කෑම ගන්නේ පැය 17කට පස්සේ. ඒ කියන්නේ ඊයටත් වඩා අපි තව ටිකක් කාලය ෆාස්ටින් කාලය වැඩි කරලා පැය 17කට පස්සේ තමයි අද අපි ෆාස්ට් එක බ්‍රේක් කරලා අද අපි අපේ කෑම ගන්න. හරි බලමු ෆාස්ට් එක බ්‍රේක් කරලා අපිට අද ලන්ච් එකට මොනවද තියෙන්නේ කියලා. හරි අද අපේ ෆාස්ටින් ප්ලෑන් එකේ 11 වෙනි දවස. අපි දැන් පැය 17ක ෆාස්ටින් එකෙන් පස්සේ ෆාස්ට් එක බ්‍රේක් කරන්න යන්නේ. අපි දැන් අපේ ලන්ච් එක ගන්න යන්නේ පැය 17කට පස්සේ. අපිට තියෙනවා මාළු තියෙනවා. ඊට අමතරව වම්බටු හදලා තියෙනවා. ගොඩක් පොල් දාලා තමයි වම්බටු හදලා තියෙන්නේ. මාළු කෑලි 4ක් තියෙනවා. මේක නිකන් බොරේට වගේ හදලා තියෙන්නේ. ඔයාලට ඒක කැමති විදිහට හදා ගන්න පුළුවන්. මාළු කෑලි 4යි වම්බටු වැඩිපුර පොල් දාලා තමයි හදලා තියෙන්නේ. right. මේක අද අපේ ගෙදර කට්ටිය කන කෑමෙන්ම තමයි මම මේක ගත්තේ. මටත් වෙනම හැදුවේ නෑ. යාළුවා කන කෑමකින් බත් වල කන කෑමකින්ම තමයි හදා. අපි බලමු ඩිනර් එකට අද අපිට කෑමට මොනවද තියෙන්නේ කියලා. හරි අද අපේ ෆාස්ටින් ප්ලෑන් එකේ 11 වෙනි දවස. අපි දැන් අපේ ඩිනර් එක ගන්න යන්නේ. අපේ ඩිනර් එකට අද තියෙනවා බිත්තරයි අලිපේර. ඒ දෙක තමයි තියෙන්නේ. අපි බිත්තර 3ක් ඔම්ලට් දාලා තියෙනවා. බිත්තරයට අපි චීස් කෑල්ලක් ඇඩ් කරගෙන තියෙනවා. ඊට අමතරව අලිපේර භාගයක් අරන් තියෙන අද කෑමට. ඒක තමයි අපේ අද ඩිනර් එකට තියෙන්නේ. ඊට අමතරව අපි මුකුත් ගන්නෑ. අපි ලන්ච් එක අද දවසේ ගත්තට පස්සේ මේ ඩිනර් එක ගන්නකම් අපි ඒ කාලය ඇතුළත මොනවත් අපි ආහාර ගන්නෑ. අපි වතුර විතරයි බොන්නේ. අවශ්‍යයට තේ කෝපි බොන්න පුළුවන් සීනි නැතුව. right. එහෙම තමයි අපි මේක ප්ලෑන් එක දිගටම කරගෙන යන්නේ. right. අපි එහෙනම් අපේ ඩිනර් එක ගමු. අද අපේ බර අඩුවීමක් වෙලා තිබ්බේ නෑනේ. අපි බලමු අද අපි කරපු දේවල් එක්ක හෙට දවස වෙනකොට 12 වෙනි දවසේ අපේ බර කොහොමද අඩු වුනේ කියලා. ඒක අපි හෙට වීඩියෝ එකෙන් බලමු. මතක ඇතිව subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. හෙට හවස 5ට හමු වෙමු.